ඉතින් ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ගොඩක් ලෝද? එහෙනම් ඉතින් මෙන්න මේ ඩොංගල් එක ඔයා යූස් කරලා බලන්න. ඔයාගේ PC එකේ ඉන්ටර්නෙට් එක ගොඩක්ම හදාගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එක හසියමල් YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා ඊට එහා පැත්තෙන් එන notification bell icon එකත් click කරන්න. මොකද ඔයාට ඒක පොඩි දෙයක් වුණාට ඒක මගේ channel එකට කරන ලොකු උදව්වක්. ඔයා මේ වීඩියෝ එකට ඔයාගේ like එක දාලා නැත්නම් දැන් පල්ලෙහා තියෙන like button එක press කරලා ඊට එහා පැත්තෙන් එන notification bell icon එකත් click කරන්න. එහෙනම් ඉතින් වැඩි කතා වුන්නේ නැහැ. අපි බලමු මෙන්න මේ ඩොංගල් එකේ මුලින්ම unboxing experience එක මොන වගේද කියලා. ඉතින් දැන් අපි එන වැඩි කතා නැතුව මෙන්න මේ ඩොංගල් එක unbox කරගමු. ඉතින් මෙතන unbox කරගන්න කලින් අපි මේකේ box එක ගැන පොඩ්ඩක් කතා කරලිමු. LTE 4G USB modem with Wi-Fi hotspot කියලා තියෙනවා. ඒ කියන්නේ 4GB support කරන USB modem with Wi-Fi hotspot වලින්. ඊට පස්සේ මෙන්න මෙතන බලා ගන්න පුළුවන් plug and play technology කියලා. plug කරන්නයි play කරන්නයි තමයි තියෙන්නේ. ඒ පාර මෙතන 150 Mbps කියලා තියෙනවා. සහ මෙතන Wi-Fi router කියලා තියෙනවා. ඔන්න ඕව තමයි බලා ගන්න පුළුවන් මේව නම් auto APN LTE ඔය පොඩි පොඩි ඒවා තමයි තියෙන්නේ. මෙතන USB ඔන්න ඔය වගේ පොඩි පොඩි ඒවා තමයි තියෙන්නේ. ඊළඟට මෙන්න මෙතන red color වලින් ටිකක් ලියලා තියෙනවා. ඒව නම් ටිකක් වැදගත් වෙයි ඕගොල්ලොන්ට. හරි ඉතින් ඕගොල්ලොන්ට පේනවද දන්නේ නැහැ. දැන් පේනවා. මෙතන තියෙනවා high speed wireless connection up to 150 Mbps plug and play only power source required internet sharing up to 10 Wi-Fi devices. ඊට පස්සේ මෙතන 4G 3G Wi-Fi wireless access කියලා තියෙනවා. ඉතින් මෙතන කියන high speed wireless connection up to 150 Mbps. ඔන්න ඔය ටිකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ box එකේ පාර මේ auto APN ඒ පාර වෙන්න මෙතන බලා ගන්න පුළුවන්. මෙතනත් auto APN කියලා මම හිතන්නේ මේකේ brand එකද කොහේ made in China තමයි. ඊට පස්සේ මෙතන අපිට තියෙනවා support කරන ටික. ඒ කියන්නේ ඩොංගල් එක support කරන ඒවා mobile phone, tablet computer, notebook. අන්නේ ඔය ටික අපිට මේකේ support කරනවා මේ ඩොංගල් එක. එහෙනම් වැඩි කතාවක් නැහැ. ඕගොල්ලෝ බලන් හිටමු ආසම part එක තමයි මේ unbox කරන්න යන්නේ. මෙන්න මෙහෙම මෙතනින් අපිට මේ ඩොංගල් එක එළියට ගන්න පුළුවන්. සිම්පල් විදියට තමයි box එක නම් setup කරලා තියෙන්නේ. පාර මෙතනින් ප්ලාස්ටික් කව එකක් තියෙනවා. මේගොල්ලෝ ඩොංගල් එකේ safety එක ගැන ඕනවටත් වඩා හිතලා තියෙනවා. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති ඒකත් අමුතුම ටෙක්නොලොජි එකකට තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ බලන්න ඇති මේක කොහොමද plug කරන්නේ කියලා. plug කරනවා කියලානේ මං කිව්වේ. මෙන්න මෙතනින් මෙන්න එහෙම තමයි ගලවන්න තියෙන්නේ. මෙතන තමයි USB port එක තියෙන්නේ. ඕගොල්ලෝ හිතුවටත් වඩා වෙනස් දෙයක් නේද මේ ඩොංගල් එක. ඉතින් මෙන්න මේක කම්පියුටර් එකකට ලැප්ටොප් එකකට සෙටප් කරන්න තියෙන්නේ. ඕගොල්ලෝ අහන්න ඇති මං කියවනේ SIM දාන්න තැනක් තියෙනවා කියලා. කිව්වොත් දන්නේ මට මතකත් නැහැ. SIM දාන්න තැන තමයි මෙන්න මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ SIM දාන්න තැන මම මෙතන ඩයලොග් SIM එකක් දාලා තියෙන්නේ. ඕගොල්ලෝ නම් මේ ගන්න දැනින්ම මේක SIM එක දාගන්න. මොකද අපිට මේක SIM එක දාගන්න තේරෙන්නේ නැහැ. නැත්නම් ඕගොල්ලෝ කොමියුනිකේෂන් එකකට දීලා මේ SIM එක දාගන්න. SIM එක දාගන්නකොට මේක මෙතන පොඩි සර්කිට් එකක් ගන්න තියෙන්නේ. සර්කිට් එකේ එක මේ කෑල්ලක් හරි එහාට මෙහාට වුණොත් මේ ඩොංගල් එක වැඩ කරන්නේ නැහැ. ඒ වලට වග කියන්නෙත් නැහැ, වොරන්ටිත් නැහැ. ඒකින්ද ඔයා අනිවාර්යෙන් මේක කොමියුනිකේෂන් එකකට දීලා දාගන්න. ඔයා මන්නම් කියන්නේ ඔන්ලයින් ඕඩර් කරනකොට මෙන්න මේ ඩොංගල් එක මේ ඔයා බලලම ගන්න එක තමයි හොඳ. මෙන්න මෙහෙම අපිට මේක වහගන්න පුළුවන්. දැන් අපි බලමු මේක කොහොමද PC එකට setup කරන්න කියලා. ඕගොල්ලන්ට පේනවා ඇති PC එකේ අපිට මෙන්න මෙහෙම setup කරගන්න පුළුවන්. ඉස්සරහින් setup කරගන්නත් පුළුවන්, පිටිපස්සේ setup කරගන්නත් පුළුවන්. පොඩ්ඩක් පේන ලස්සනට cute නිසා මම නම් ඉස්සරහින් setup කරගෙන තියෙන්නේ. හරි. ඉතින් ඔයා දකින්න ඇති මේ ඩොංගල් එකේ unboxing experience එක මොන වගේද කියලා. ඉතින් දැන් අපි කතා කරමු මේ ඩොංගල් එකක් ගත්තේ ඇයි මට මේ සල්ලිත් දාලා Wi-Fi router එකක් ගන්න තිබ්බනේ. ඉතින් ඇයි මෙහෙම ඩොංගල් එකක් ගත්තේ කියලා මේකේ තියෙන වාසි අවාසි ඔක්කොම විස්තරාත්මකව දැන් අපි කතා කරමු.
හරි guys ඉතින් මම මුලින්ම කතා කරන්නම් ඒ මම මේ dongle එකක් ගත්තී කියලා. ඉතින් ඔයාලට මේ සල්ලිත් දාලා ඕන wifi router එකක් ගන්න පුළුවන්. හැබැයි wifi router එකක් මේ වගේ දෙගුණයක් විතරම වෙනවා මේ cost එක. ඉතින් අපි දැන් කතා කරමු මෙන්න මේ dongle එක ගන්න හේතුව මොකක්ද කියලා. හරි ඉතින් මම මෙන්න මේ dongle එකක් ගන්න හේතුව මුලින්ම බැලුවේ මම මිල ගණන් මෙන්න මේ dongle එකක් මම ඔයගොල්ලන්ට අන්තිමට කියන්න මේකේ මිල සහ ගත්ත තැන. ඉතින් මෙන්න මේ dongle එකක් ගොඩක් අඩු price එකකට අපිට buy කරන්න පුළුවන්. හැබැයි wifi router එක රුපියල් 14000ක්වත් අඩුම වෙනවා. ඉතින් ඒක ගැනත් හිතුවා මම ගොඩක්ම මොකද මේ ලොකුවට wifi router එකක් තියාගන්නත් බෑ. ඕගොල්ලන්ට පේනවා ඉතින් මගේ desk setup එකේ ගොඩ තැන්වල මේ බඩු පිරීලා තියෙන්නේ item පිරීලා තියෙන්නේ තැනක් නැහැ තියාගන්න wifi router එක. ඒකින්දම තමයි මම මෙන්න මේ dongle එක ගත්තේ. මොකද මේක ගොඩක් sweet සහ මේක small. මේක අපිට මේ plug කරන්න තියෙන එතකොට ලොකු ඉඩ ප්‍රමාණයක් යන්නේ නැහැ. එපාර ඒකින්ද තමයි මම මෙන්න මේ dongle එකක් ගත්තේ. cost එකයි ඉඩ ප්‍රමාණය බලලා තමයි තව ගොඩක් වාසි තියෙනවා. ඒවා අපි වාසි සහ වාසි වලට කතා කරමු. හරි ඉතින් යාළුවනේ මම ඊළඟට කතා කරන්නේ මෙන්න මේ dongle එකේ වාසි. ඊළඟට අපි වාසි ගැන කතා කරමු. මේකේ වාසි තමයි මේක ගොඩක් small cute. එතකොට ඉඩ ප්‍රමාණයක් යන්නේ නැහැ ඉස්සෙල්ලා මම කිව්වා. ඊට පස්සේ router එකක් වගේ බිලක් එන්නේත් නැහැ. ඒකත් මම කලින් කිව්වා. කලින් කියපු ඒවා තමයි ඔක්කොම. ඊළඟට බිලක් එන්නේත් නැහැ. හැබැයි පොඩි අවාසියක් තියෙනවා. ඒක මම අවාසි වලට කියන්නම්. dongle එකක් ගොඩක්ම හොඳ 4G support කරනවා. internet speed එකත් ගොඩක් හොඳට තියෙනවා. වාසි වලට නම් ගොඩක් ඒවා තියෙනවා. අවාසි වලටත් ඒ වගේම ටිකක් තියෙනවා. අපි එහෙනම් බලමු මොනවද අවාසි කියලා. හරි ඉතින් අවාසි ගැන කිව්වොත් මේක අපිට එක device එකකට support කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ PC එකෙන් hotspot අල්ලලා use කරන්න පුළුවන්. හැබැයි එකපාර ගොඩකට wifi router එකක් වගේ මුළු ගෙදරටම internet support කරන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මේක plug කරන්නනේ තියෙන්නේ. ඒකින්ද කොහමද ඉතින් එහෙම device ගොඩකට support කරන්නේ. ඒක තමයි තියෙන ලොකුම අවාසිය. ඉතින් මම මෙන්න මේ dongle එක අරගෙන දැන් මාස 4ක් විතර වෙනවා මම මේක use කරලා මේකේ තියෙන performance ගැන හොයලා බලලා තමයි මෙන්න මෙහෙම මාස 4කට විතර පස්සේ වීඩියෝ එකක් ගෙන්න මට ගත්ත වීඩියෝ එකක් ගෙන්න තිබ්බා. එතකොට මම දන්නේ මේකේ හොඳ සහ නරක. අවුරුදු 3-4ක් වුණත් මේ dongle එක අපිට බයක් නැතුව use කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මම use කරන විදිය තාම දූවිලි පැල්ලමක්වත් නැහැ. ඕගොල්ලන්ට පේනවා ඇති ඕගොල්ලන්ට මේ වගේ use කරොත් අවුරුදු 3-4ක් මේ dongle එක පාවිච්චි කරගන්න පුළුවන්. අන්න ඒකින්ද ඔයා අනිවාර්යයෙන්ම මේකේ කල්පැවැත්ම ගැන හිතලා මේකෙන් වැඩ ගන්න. අර මෙහෙ බිම දාන්න ඒව කරන්න එපා. මුකුත් වෙන්නේ නැහැ. හැබැයි කල්පැවැත්ම අඩු වෙන්න පුළුවන් ඕනම එකක. ඉතින් දැන් අපි කතා කරමු මෙන්න මේකේ cost එක සහ ගත්ත දන. ඉතින් මම මේකේ ගත්ත ස්ථානය නම් කියන්නේ නැහැ. අපේ පැත්තෙන් තමයි ගත්තේ. එතකොට මම ස්පොන්සර් කරා වගේ තමයි වෙන්නේ. ස්පොන්සර් කරන්නේ නැහැ ඒ shop එකට. ඉතින් මේක මම මිලදී ගත්තේ රුපියල් 5900ක් වගේ පොඩි මුදලකට. ඉතින් මේ 5900ක් වගේ දෙගුණයක් දීලා wifi router එකක් අරගෙන මාසෙ අන්තිමට ලොකු බිලක් අරගෙන ඒක purchase කරනවට වඩා මෙන්න මේ dongle එක මට highly recommend කරන්න පුළුවන්. ඉතින් කොහමද අදගෙන ආපු වීඩියෝ එක. ඉතින් ඕගොල්ලෝ මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඕගොල්ලෝ මොකක් පොඩිම දෙයක් හරි ඉගෙන ගන්න ඇති කියලා මේ dongle එක ගැන හරි wifi router එකක් ගැන හරි. ඉතින් ඕගොල්ලොන්ටත් මට highly recommend කරන්න පුළුවන් wifi router එකකට වඩා dongle එක හොඳයි කියලා. ඉතින් ඕගොල්ලෝගේ කැමැත්තක් මම නම් purchase කරන්නේ මෙන්න මේ dongle එක ඕගොල්ලොන්ට. එහෙනම් ඉතින් ඕගොල්ලෝ හොඳට හිතලා dongle එකක් හරි wifi router එකක් හරි ගන්න. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්න හැමෝටම ජය වේවා.